උඩ කව එක අයින් කරා. මේ තියෙන අපේ හීට් ගන්න එක. මේකේ නොසල්ස් අපිට තියලා තියෙනවා 4ක්. මේක ඩිෆියුස් කරන්න පුළුවන් එකක් තියෙනවා. පොඩි නොසල් එකක් තියෙනවා. ඒතර මේ normal හීට් ගන්න එක තියෙන්නේ මෙහෙමයි. මේකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ටෙම්පරේචර් එක අඩු වැඩි කරන්න පුළුවන්. මේ වොට් 2000යි. ලීටර්ස් 550යි per minute. ඉතින් මේක ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 169ක් වුණා. ඉතින් මොකද හිතන්නේ? ගොඩක් ගණන් අඩු හීට් ගන් තියෙනවා. හැබැයි මේ ඉක්මනට ඒවා මේ පිච්චෙනවා. ඒකින්ද තමයි මම මේක ගත්තේ. මම හිතන්නේ මේකේ එයා ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේවා 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් 2යි එන්නේ. ඊට පස්සේ ටෙම්පරේචර් එක වෙනම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඔය ලාබෙට ගන්න තියෙන ඒවා නිකන් මෙහෙම ස්විච් එකක් විතරයි තියෙන්නේ. ඒකේදී එයා ෆ්ලෝ එකයි හීට් එකයි දෙකම මම හිතන්නේ එකපාර තමයි වැඩි වෙන්නේ. දැන් මේකේ එයා ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මෙන්න මේ මම ඉස්සෙල්ලා පෙන්නපු නොබ් එකෙන්. ඊට පස්සේ ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ උඩ මේකෙන් ඒක LCD එකෙත් පෙන්නනවා. ඉතින් මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මම මේක පාවිච්චි කරලා බලලා ඒවට රිප්ලයි එකක් දාන්න.